කොයිද කැලේකට බෑවුවා. එතනින් බාලි වරලා ආයේ බොට්ටුව විනාඩි 15ක් ඇතුළත වෙන කැලේකට අරලා ඩීම බොට්ටුව කියලා එතනින් නග ගන්න. නෑ නෑ කතා කරන්නේ. නග ගන්න කියලා හැදුවා හරිද? මම කිව්වා මොකද්ද කියලා නග ගන්න මේක ඔයාලා මකර කුඩු ගංජා දින්න හදනවද? මොකද්ද කියලා මම කිව්වා අයියේ මොකද්ද කරන්න දන්නේ? දැන් බේරෙන්නත් බැහැ අපි නේවි එකේ ඉන්ට් එකෙන්. ආයෙම දැව්ව කට්ටියත් එක්ක උඩට ගිහලා කතා බහලා අයිල් එක වාට්ටම ගණින් ගෝ කැරියෝ අයිඩෙන්ටි අම්මට හුකෝන ඔක දකුණේ කැරියෝන්ගේ මේකයි මේකයි කිය. දැන් මගේ මෙහෙට හවුදුවට අර එම්මෙන් පයින්. ඔබට ගැහුවද? නැත්නම් ඒ කොහෙදද? කොහෙද? කැලණි වල ඔය අතුරුගිරිය මල්ලි කොහෙන්ද ආවේද කොළා? අපි බල පිටින් මේත් අපේ සෙට් එක තමයි ඉන්නේ. අම්මට ඊට පස්සේ අපේ තව කට්ටියක් ඇතුළෙත් ඉන්නවා. ගහලි වල ඊට පස්සේ අපේ එක්කෙනා බොට්ටු අරගෙන ගිහලා තිබ්බා ආපු දනට. ඊට පස්සේ පොලිසිය කෝල් කරාට පස්සේ තමයි හොයාගත්තේ. ඇයිද අපි ගෙන්නුවේ තුන්ගෙකෙත් තමයි. නම්බර්ස් තියනවද? ඒ ආපු කෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔය මුලින්ම කොහොමද උනේ ඔයගොල්ලෝ ගෙන්නුවා එන්න කියලා මේ ප්‍රශ්න දෙනවා කියලා. ගෙන්නන්න කියලා දැන් එහෙන් ඒ කට්ටිය දැන් නම්බර් එක දාලා රියත් වෙලා බොට්ටු ගෙන්නකුවානේ. කෑමත් එක්ක අපි ආවේ. ඊට පස්සේ ගංගා මැදට ගිහිල්ලා ගාම සේවක කෙනෙක් කතා කරනවා කිව්වා. මං ගොයියේ ගාම සේවක කෙනෙක් කතා කරනවා මේකේ කොයිදල මේ කැලයක් ගියක්වත් නැහැ කියලා බොරු කියන්න එපා. අපට උඩරා යන්න දැන් තියෙන මිනිස්සුන්ට උදව් කරන දැන් බොරුවක් නම් මේක කියන්න කියලා කතා කරේ නැහැ. මේ මිනිහා මුකුත් කිව්වේ නැහැ. මං ඊට පස්සේ ගහනකොට ඒක කොයිද කියලා ගාම සේවක කතා කරපු විනියත් ගොළුලා කියන්නේ බෝට්ටුව පටවන්න හැදුවේ අපි විනාඩි 15ක විතර බෝට්ටුව බලන වෙන තැනකින් නග්ගල ඉවර වෙලා බෝට්ටුව අරන් යන හදන ලොරියක් ගෙනල්ලා අම්මා උඹ බෝට්ටුව හොරකට ගන්න හදනවද මේ? ඔව් එහෙම සීන් එකක් වෙනදී වෙන තැනකින් බාල වෙන තැනකින් ලොරියක් ගෙනල්ලා පටවන්න හදනවා. ඉතින් ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහනේ. මිනිස්සු එත්තෙත් නැහැ ඒ කැලේකට බස් වල දින වැවකට අපිට කියන හයිවේ එකේ පාලෙන් එහා පැත්තට දාපන්ලු තනි කැලේකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය ගිහපු එක්කෙනත් දැනුවත් තමයි දේ උනේ. ඔයාට ගැහුවද? මට පාල් දෙයක් ගැහුවා. බඩරක් ගාලා බඩරයක් යන්න මගේ මේ ප්‍රදේශයට එකක් දුන්න ගෙලින්ම ගහන්න බෑනේ බා. කොයිදයි අපි ගහන්නේ ගමක මිනිස්සුන්ට ගහද ඇයිද අපිට එක ගොඩක් වා කියන්නේ ට්‍රීවිල් එකේ අන්තිමට මගෙන් ඇවිල්ලා උඹ ගැහුවා දැහුවා අරුවට මං කොයි මම ගැහුවේ නෑ මට කතා කරන්න කියලා මගේ මූණට එහෙම ටොච් එකක් කළා මූණ ගාවට මට කවුරුත් පේන්නේ නෑ. රෑද ඔය? ඔව් රෑ. ඊයේ ඊට පස්සේ අපි නැග්ගවත්ත ට්‍රීවිල් එකකට ට්‍රීවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළු යකඩ බේස් පොළුයි තෝ දකුණේ කැරියන්නේ නේද තොපි පෙති පෙති ගහන්නයි කොපි ඉන්නේ ඕම කීකේ රිප්ලවයක් දුන්නා අපට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපි බෝට්ටු එක්කෙනා ගිහලා අපිව දාලා අපි දැන් හිර වෙලා එන්න කියන්නේ බෝට්ටු එක්කෙනා දිව්වා ඔව් බෝට්ටු අරගෙන ගියා කොල්ලා වයයට ගිහිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතනට අපි බෝට්ටු මුලින් බාපු දෙනට දැන් අපි දෙන්න අතර එයා බෝට්ටුවෙම ගිහිල්ලාද? ඔයා බෝට්ටුවෙම ගිහිල්ලා අතන්ට අපි දෙන්න දාලා කෑ ගහනකොට ඊට පස්සේ මේ දැන් අර කට්ටිය ගමේ කට්ටියල වට කරගත්තා උඹලා ගැහුවා දැව්වා අරුවට අපි ගිහුවා අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා ඒ කට්ටිය පිළිගත්තා ඒ කට්ටිය ඇදී බෝට්ටු අතරින් බාල වෙන තැනකින් බාගෙන ඉවරලා යන්න ඒක තමයි පස්සේ